ඉතින් ඔයාලා දන්නවා ඇති අද වෙනකොට ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් මිනිස්සු ගොඩක් සාර්ථකව මුදල් හොයන ඒ වගේම තමන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරන ප්‍රධානම විදිහක් තමයි මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් සහ ක්‍රිප්ටෝ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. ඉතින් මේ විදිහට ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරන්න වගේම ට්‍රේඩ් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ තියෙන හොඳම සහ ආරක්ෂිතම ප්ලැට්ෆෝම් එකක් තමයි Binance කියන්නේ. අද වෙනකොට ලෝකේ වටේම ඉන්න මිලියන ගාණක් යූසර්ස්ලා කිසිම බයක් නැතුව ඉතාම විශ්වාසයෙන් මේ Binance platform එක පාවිච්චි කරනවා. ලෝකේ පුරාම ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩ් කරන අයගෙන් 95%කටත් වඩා වැඩි පිරිසක් තමන්ගේ මුදල් ආයෝජනය කරන්න භාවිතා කරන්නේ මේ Binance කියන platform එක. ඒ නිසාම අපි තීරණය කරා නිවැරදිව Binance account එකක් හදලා ඒක verify කරන විදිය ගැන ඔයාලට කියලා දෙන්න. ඔයා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් මේ සම්පූර්ණ ක්‍රියාවලියම ලේසියෙන්ම තේරුම් ගන්න ඔයාලට පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම අපි Binance account එකක් හදන්න මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එන්න ඕනි. ඒ සඳහා අවශ්‍ය link එක මම වීඩියෝ එකේ description එකේ සහ comment section එකේ දාලා තියෙනවා. ඒ link එකෙන් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් $600ක් දක්වා ලබා ගන්න පුළුවන් sign up bonus එකක්. මෙතනදී ඔයාලට $100 ඉඳලා $600 දක්වා reward එකක් ලබා ගන්න පුළුවන් කියලාත් පෙන්නනවා. හැබැයි මේ බෝනස් එක ඔයාලට ලැබෙන්නේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ description එකේ සහ ප්‍රස් comment එකේ pin කරලා තියෙන link එක use කරොත් විතරයි. ඉතින් ඔයා ඒ link එකෙන් Binance registration interface එකට ආවට පස්සේ account එකක් create කරගන්න ප්‍රධාන ක්‍රම කිහිපයක්ම පෙන්නනවා. පළවෙනි ක්‍රමය තමයි අපේ email address එක හෝ phone number එක ඇතුළත් කරලා sign up වෙන එක. ඊට අමතරව තව ටිකක් පහළට ගියාම ඔයාගේ Google account එක හරහා Apple user කෙනෙක් නම් Apple ID එක හරහා සහ Telegram එක හරහාත් මේකට සම්බන්ධ වෙන්න පහසුකම් දීලා තියෙනවා. කොහොම වුණත් මේ සියලුම ක්‍රම අතරින් වඩාත්ම safe සහ නිවැරදිම method එකක් විදිහට අපි recommend කරන්නේ email address එකක් කරහා account එක create කරගන්න එක. මුලින්ම අපි අපේ email address එක මෙතනට ඇතුළත් කරලා continue කරමු. ඊට පස්සේ ඔයා දුන්න email එකට මෙන්න මේ වගේ verification code එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න ඒ code එක copy කරගෙන ඇවිල්ලා මෙතනට paste කරන්න. මෙතනට ඒ කෝඩ් එක ඇතුළත් කළාම ඔටෝමැටිකලිම අපිව ඊළඟ පේජ් එකට අරගෙන යනවා. දැන් අපිට තියෙන ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න. ඉතින් අපි පාස්වර්ඩ් එකක් හදද්දී අවම වශයෙන් කැරක්ටර්ස් 8ක්වත් ඇතුළත් වෙන්න ඕනි. ඒ අතරට ඉංග්‍රීසි සිම්පල් කැපිටල් ලකුණු වගේම ඉලක්කම් ඇතුළත් වෙන්නම ඕනි. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් ඉලක්කම් කිහිපයක් එක්ක ඉංග්‍රීසි සිම්පල් සහ කැපිටල් ලකුණු කිහිපයක් පාවිච්චි කරන්න. ඒ වගේම $, වගේ මාක්ස් පාවිච්චි කරලත් ඔයාගේ පාස්වර්ඩ් එක තවත් ස්ට්‍රෝං කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පාස්වර්ඩ් ටයිප්ස් කිහිපයක් මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා තියන්නම්. හැබැයි මතක තියාගන්න මේකම නෙමෙයි දාන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ අයිඩියා එක අරගෙන ඔයාලට ගැළපෙන විදිහට වෙනස්ම ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න. හරි, ඒ විදිහට පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ අපිට මේ continue කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. හරි, දැන් අපේ account එක සම්පූර්ණයෙන්ම create වෙලා තියෙන්නේ. දැන් අපිට මේ විදිහට welcome about කියලා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතන තියෙන next button එක click කරන්න. එතකොට ඔයාව Binance app එක download කරන තැනට අරගෙන යනවා. ඔයා පාවිච්චි කරන්නේ Apple device එකක් වුණත් Android device එකක් වුණත් මෙතනින් download කියන button එක click කරලා app එක download කරගන්න පුළුවන්. එහෙම download button එක පෙන්වුවේ නැත්නම් App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා කෙලින්ම Binance app එක download කරගන්නත් පුළුවන්. හරි, මම දැන් Binance app එක download කරගෙන ඉවරයි. ඊට පස්සේ app එක open කරාම අපිව කෙලින්ම මේ විදිහට email address එක ලබා දෙන්න තියෙන interface එකට එනවා. මෙතනට ඔයා කලින් දීපු email address එක ඇතුළත් කරන්න. ඊළඟට ඔයාගේ password එක දීලා continue කරන්න. එතකොට නැවතත් ඔයාගේ email එකට verification code එකක් යනවා. ඒ code එක මෙතනට ඇතුළත් කරලා මෙන්න මේ submit කියන එක දෙන්න. සබ්මිට් කරාට පස්සේ ඔයාව මේ විදිහට වෙරිෆිකේෂන් ඉන්ටර්ෆේස් එකකට අරගෙන එනවා. ඔයාට අවශ්‍ය නම් මෙතනින් වෙරිෆිකේෂන් එක සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උඩම තියෙන cross mark එක ක්ලික් කරලා main menu එකට එන්නත් පුළුවන්. main menu එකට ආවම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩින්ම පෙන්නනවා account එක verify කරලා $20ක free bonus එකක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ verify button එක ක්ලික් කරාට පස්සේ අපිට පෙන්නනවා අපේ සම්පූර්ණ $100ක bonus එක අපිට ලැබෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි account එක verify කරාම අපිට $20ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපේ පළවෙනි deposit එකට අපිට තවත් $30ක් හම්බ වෙනවා. ඒ වගේම ඔයගේ පළවෙනි trading වලට $20ක් සහ 30ක් විදිහට තමයි මේ සම්පූර්ණ balance එක ඔයාට එකතු වෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ chance එක ඔයාට ලැබෙන්නේ අපේ description එකේ සහ pin comment එකේ දාලා තියෙන link එක පාවිච්චි කරොත් විතරයි. දැන් ඔයාලට පුළුවන් මෙතන පේන තියෙන verify button එක click කරන්න. ඒ button එක click කරාම අපිව මෙන්න මේ විදිහට verification menu එකකට අරන් එනවා. මෙතනදී මුලින්ම අපේ resident එක එහෙම නැත්නම් අපි දැනට ජීවත් වෙන රට මොකක්ද කියලා select කරන්න තියෙන්නේ.
ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරන්න. ඔයා ලංකාවෙන් පිටේ ඉන්න කෙනෙක් නම් ඔයා ඉන්න අදාළ country එක සිලෙක්ට් කරන්න. ඊළඟට අපෙන් අහනවා document issues country එක මොකක්ද කියලා. මෙතනදී අහන්නේ ඔයා verification එක සඳහා භාවිතා කරන document එක නිකුත් කරලා තියෙන්නේ මොන රටෙන්ද කියන එකයි. ඔයා ලංකාවේ ID card එකක්, passport එකක්, driving license එකක් කරහා verify කරනවා නම් document issues country එක විදිහට ශ්‍රී ලංකා කියන එක තියන්න. ඊළඟට අපිට document type එක select කරගන්න තියෙනවා. මෙතනදී ID එක හෝ driving license එක ID card කියන option එක කරා select කරගන්න පුළුවන්. ඒ වගේම passport කියන option එක click කරලා passport එක කරා verify කරගන්නත් පුළුවන්. මම මෙතනදී ID card එක select කරලා continue කරනවා. ඊට පස්සේ අපි ඔය document verification menu එකට අරගෙන යනවා. මෙතනදී අපිට option දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි option එක කරා අපිට පුළුවන් ඒ වෙලාවෙම කැමරාවෙන් photos අරගෙන upload කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ upload photos කියන එක select කරලා ඔයාගේ license එකේ හරි ID එකේ හරි ඉස්සරහා සහ පිටිපස්සේ photos දෙකක් upload කරගන්න. ඉතින් මම මෙතනදී මේ upload photos කියන option එක select කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ license එකේ හෝ ID එකේ ඉස්සරහා සහ පිටිපස්සේ photos දෙක පිළිවෙලින් upload කරන්න පුළුවන්. ඊට පස්සේ මේ continue කියන button එක click කරන්න. ඉතින් continue button එක click කරාට පස්සේ අපිව මෙන්න මේ විදිහට liveness check එකකට අරගෙන යනවා. ඒ කියන්නේ අපේ face verification එක live සිද්ධ වෙනවා. මේ verification එක කරද්දී ඔයා කණ්ණාඩි දානවා නම් අනිවාර්යෙන් ඒවා අයින් කරන්න. ඒ වගේම mask එකක් හරි cap එකක් හරි දාගෙන ඉන්නවා නම් ඒවත් අයින් කරන්න අමතක කරන්න එපා. ඔයාගේ මුහුණ හරියටම පැහැදිලිව අඳුර ගන්න පුළුවන් විදිහට තමයි මේ verification එක කරන්න ඕනේ. හරි. දැන් ඔයා මේ continue කියන button එක click කරන්න ඕනේ. ඊට පස්සේ යාලා app එකෙන් කියන විදිහට face එක එක පැත්තට හරවලා ඔයාගේ face එක Binance එක කරා verify කරගන්න. ඉතින් ඒ face verification එකත් ඉවර වුණාට පස්සේ ඔයාව මෙන්න මේ විදිහට confirm information කියන menu එකකට අරගෙන යනවා. මෙතනදී ඔයාගේ nationality එක, legal name එක සහ birthday එක වගේ විස්තර ඔයාගේ ID එක scan කරලා automaticallyම select කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. නමුත් ඔයා මෙතනදී අනිවාර්යයෙන්ම check කරලා බලන්න ඒ තොරතුරු හරියටම select වෙලා තියෙනවද කියලා. මොකද සමහර අවස්ථාවලදී මේ text නිවැරදිව හඳුනා ගන්න බැරිව අකුරු වැරදියට සටහන් වෙන්න පුළුවන්. මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරදි text එක ඉවත් කරලා ඔයාගේ ID එකේ, driving license එකේ හෝ passport එකේ තියෙන ආකාරයටම name එක සහ birthday එක නිවැරදිව ඇතුළත් කරන්න. ඔයාගේ විස්තර නිවැරදිව තියෙනවා නම් පහලින් continue button එක click කරන්න. continue button එක click කරාට පස්සේ අපිව ඊළඟ page එකට අරගෙන යනවා. මෙතනදීත් අපිට birthday එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ලිපිනය ID එකේ හෝ license එකේ තියෙන විදිහට නිවැරදිව residential address එක මෙතනට ලබා දෙන්න. ඊළඟට ඔයාගේ postal code එක ඇතුළත් කරන්න තියෙනවා. ඔයාගේ ප්‍රදේශයේ postal code එක ඔයා දන්නේ නැත්නම් Google එකේ ඔයාගේ ප්‍රදේශයේ නම සමග postal code කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ ලැබෙන අංකය ඔයා මෙතනට ඇතුළත් කරන්න. අවසානයේට ඔයාගේ city එක ලබා දීලා continue button එක click කරන්න. දැන් ඔයාගේ account එක verify කිරීම සඳහා යොමු කරලා තියෙන්නේ. මෙතනදී ඔයාට under review කියලා බලා ගන්න පුළුවන්. ඉතින් විනාඩි 30ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාගේ account එක සාර්ථකව verify වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. account එක verify වුණාම ඔයාට $20ක බෝනස් එකක් හම්බ වෙනවා. ඉතිරි බෝනස් මුදල් ඔයාගේ පළමු deposit එක සහ trade කිරීම මගින් ඔයාගේ ගිණුමට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි කිසිම වැරද්දක් නැතුව ලේසියෙන්ම Binance account එකක් හදලා verify කරගන්නේ. ඉතින් අමතක කරන්නේ නැතුව description එකේ හරි first comment එකේ හරි තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාගේ account එකත් අදම හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න. ඒ වගේම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment එකක් දාන්න.